හිතලව ජය ගන්න කලාකාමී මල් කැපුණු කරන්නට විරදරන ඔබ සියලු දෙනාටම දරුවන් වන අපගේ ගෞරවනීය ස්තුතිය සහ ප්‍රණාමය පළමුව පුද කර සිටිමු. සාහිත්‍ය ඉතිහාසය කලාව රසවින්දනය වර්තමානයේ සමාජයෙන් බැහැරවන ලෝකයක් ඇවිල්ලා. ඇත්තටම අද සමාජයේ සියලුම දරුවන්ගෙන් මේ සංස්කෘතික අංග අපේම ශ්‍රී ලාංකික සංස්කෘතිය ටිකෙන් ටික වෙන වී යන තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මම මේ මොහොත යොදාගත්තේ ඔබ සැමට ඒ අපේ ගිලිහි යමින් පවතින ඒ අතීත සංස්කෘතිය චුට්ටක් උරගා බලන්න. අපි අතීතයට හැරෙමු. වැව්පෙණි රාජ්‍ය යන නමින් පටබැඳි අප ශ්‍රී ලංකාව පණ්ඩුකාභයේ රාජ්‍ය සමයෙන් ආරම්භ වී විශාල වැව් ප්‍රමාණයක් හැදුවා. ඇත්තටම අපිටම උරුමකම් කියූ වාරි සංස්කෘතියක් අපිට තිබුණා. සොරවු, විසවකුඩු, රණපණ, පිටවාන ඇත්තටම මේ අපේ වචන. ඉතින් එවන් වූ වාරි සංස්කෘතියකට උරුමකම් කියන අප කොතරම්නම් ආඩම්බර වේ යුතුද? ඒ වගේම කෙතේ අඳුරේ ආරම්භ වන අපේ කම ගොයම් නෙළිය වේද? ගොයම් සිටුවේ වේද? ඒ වගේම අසුරු නෙළීම දක්වා අපේ කම අපිට තිබුණා. ඇත්තටම එකල මේ ගොවිතැන කොටස් දෙකකට කෙරුණා. මඩ ගොවිතැන සහ හේන් ගොවිතැන විදිහට. අයියන්නේ මොන හේනද කොටන්නේ? ඔයින් එගොඩ අතීතයේ හේන් ගොවිතැනේදී භාවිත වූ අදහස් වමාරු. එක පැලයකින් අහනවා අයියන්නේ මොන හේනද කොටන්නේ? අනිත් පැලෙන් ගෙහෙන්නේ ඔයෙන් එගොඩ හේනයි කොටන්නේ. ඉතින් ඒ විදිහට තමයි එකල අදහස් වමාරුනේ. එක පැලකින් අහනවා රේට බකට මොන මාළුද උයන්නේ? අනිත් පැලෙන් එනවා උත්තරේ අතීතයේ අපේ සංස්කෘතිය ඒ හේන් ගොවිතැන. ඊට පස්සේ අපි යමු කුඹුරු ගොවිතැනට. ඒ කාලේ අද වර්තමානයේ වගේ තාක්ෂණයක් තිබුණේ නැහැ. ඔක්කොම අතින් පයින් තමයි වැඩ කරන්නේ. නමුත් ඔවුන්ට කාන්සියක් මහන්සියක් දැනුනේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ නිදහස් මනසින් නිදහස් සිතුවිලි වලින් ඔවුන්ටම සීපද නිර්මාණය කරනවා. අපේ කම. ඒ වගේම එකල අපේ රටට නම් ගොඩාක් තිබුණා.
පෙරදිග දාඩියක්. ඉන්දියන් සාගරයේ මුතු ඇටය. ඇත්තට මේවා නිකම්ම නම්ද? නෑ. ඇත්තට මේවා අදහන්න පුළුවන් නම් ඒ කාලේ අපේ රට හරි ගෞරවයක් දීලා තියෙනවා විදේශිකයන් විසින්. ඒ කාලේ ගමන් ගන්න වැවයි දාගෙවල් ගමයි පන්සලයි කියලා සංකේතියක් තිබුණා. ඇත්තටම වැවේ වතුර වාරි කර්මාන්තය වගේ ගොවිතැනට යොදා ගන්නවා. ඒ වගේම ඒ ගොවිතැනින් ගන්න අස්සන ගමේ පන්සලට ඇවිල්ලා මෙන්න මේ විදිහට ලොකු සංකේතියක් එකල තිබුණා. එකල ඕනම ගමේ ප්‍රශ්නයක් කිව්වේ කාටද? එකල ඉච්චර පොලිසියක් තිබුණේ නැහැ. ඔක්කොම ප්‍රශ්න කිව්වේ ගමේ විහාරස්ථානයේ. ගමේ ලොකු හාමුදුරුවෝ කාගේ හරි උපන්දිනයකදී මංගල උත්සවයකදී අවමංගල දිනයකදී ඕනෑම හදිස්සියකදී පිහිටුනේ විහාරස්ථානයේ ලොකු හාමුදුරුවෝ. එකල කහසුනේ වීරත්වයක් තිබුණා. ඒක අපිට සක්සු දක්ෂේ හෙළි වෙනවා. එකල අපේ රට විදේශිකයන් යටතට පත් වූ අවස්ථාවේ ඉංග්‍රීසීන් හමුවේ වාරේපුල ශ්‍රී සුමංගල හිමියන් කළ වීර ප්‍රකාශය. ඇත්තටම ඒවා